ආයුබෝවන්. ඉතින් අද මම ඔයාලට අරන් ආවේ මේ පිටිපස්සේ තියෙන brand new Tata බස් එක. ඉතින් මගේ වෙනදායි වීඩියෝස් වල වගේ කතා කරන්න කලින් ඔයාලට කියන්න වෙන විස්තරයක් තියෙනවා. ඉතින් මේ බස් එක අපි ගාවට ගේන්න කලින් brand new ගත්ත ගමන් මේ කස්ටමර් අරන් ගිහලා තිබුණේ අපි වගේම වෙනත් ආයතනයකට. ඉතින් ඒ ආයතනෙන් එළිය ෆුල් ස්ටිකර් කරලා ඉන්ටීරියර් එක ෆුල් ස්ටිකර් කරන්න තමයි අපි ගාවට අරන් එන්නේ. අරන් ආවට පස්සේ ඒ කස්ටමර් අපිට කියනවා එළිය ස්ටිකර් එකත් සම්පූර්ණ රිමූව් කළා අලුතෙන්ම කරලා දෙන්න කියලා. ඉතින් මේ ඔයාලා සමහර විට දකින්න නැති පහුගිය දවස්වල සෑහෙන්න කතා බහක් මේ බස් එක ගැන Facebook එකේ වුණා. ඉතින් ඒ දේවල් වැඩක් නෑ. මෙන්න මේ විදිහට තමයි දැන් ඒ එළියයි ඇතුළයි බස් එකේ ඉවර වුණේ. ඔහොම මාත් එක්ක එන්න ඔයාලා මොකක්ද අපි මේකට කරලා තියෙන්නේ කියලා ගිහින්ම බලමු. ඉතින් මං විස්තර කිව්වට මේ බස් එකේ නම කිව්වේ නෑනේ. මේ බස් එක ඇවිල්ලා දෙව්මින සුපර් ලයින්. ඉතින් තවත් දෙයක් තියෙනවා මේ කස්ටමර්ගේ ෆේවරිට් කලර් එක ඇවිල්ලා තැඹිලි පාට. ඉතින් ඒක නිසා තමයි මේ තැඹිලි කියන වර්ණය ගොඩක් අපි පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් තවත් විස්තර කියනවා නම් මේ බෆර් එකේම අපි කරපුවා නෙමෙයි. කලින් තැනින් කරපු බෆර් එකම තමයි ඒ කස්ටමර්ට අපි පොඩ්ඩක් කලර් ෂේඩ් එක යාට තිබ්බ එක වෙනස් කරලා ඉල්ලුව නිසා අපි මේ දැන් අලුත් ඩිසයින් එකට ගැලපෙන විදිහට කරලා දුන්නේ. බඳ ගත්තොත් ඒ කස්ටමර් ඉල්ලුවේ අර ෆුල් ස්ටිකර් වුණාට ඒක charm වෙන්නත් ඕනික. ඒ හන්ද අපි මේ විදිහට ලස්සන වේව් ඩිසයින් එකක් එයාලගේ නම මෙතනින් බ්‍රෑන්ඩ් වුණා. ඒ කලර් එක ඔරෙන්ජ් කලර් එක විතරක්ම දැම්මොත් කැත නිසා ඔරෙන්ජ් එක, ග්‍රේ එක, රෙඩ් එක, යෙලෝ එක කලර්ස් ගොඩක් බ්ලෙන්ඩ් කරලා තමයි හැදුවේ. ඉතින් ඒ ස්ටිකර් එකෙන් එහාට ගත්තොත් පේන්ට් ෂේඩින්සුත් ඒකට ගැලපෙන විදිහටම අපි කරලා දුන්නා. තව පොඩි විශේෂිතයක් මට ඔයාලට කියන්න අමතක වුණා. මේකේ මේ ජැපනීස් රිම් කප්ස්ුත් අපිම තමයි දැම්මේ. මොකද ඒ කස්ටමර්ට හොයාගන්න බැරි වෙලා තිබ්බ ජැපනීස් රිම් කප්ස්. ඒවත් අපි යාට හොයලා ෆික්ස් කරලා දීලා තමයි පෙනුම අරන් දුන්නේ. ඉතින් මේ වැඩේ ගැන ඔයාලා මොකද්ද කියන්නේ කියලා පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් එකක් දාන්න යන්න ඕනේ. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ජය වේවා.